அமுத கடல் உனக்குத்தான், ஆறாமழை உனக்குத்தான், நீங்கானிடல் உனக்குத்தான், நீ கண்மணி எனக்குத்தானே. பொருந்தி போனி தோலோடு மடியில் ஊஞ்சல்லாடு, அந்த அருவி பொல்லம்பு தருவாலே, சின்ன அருவிப்பும் என்று சுடுவாலே. Hello everyone. ඉතින් හැමෝම වෙනද වගේම හරිම සතුටින් පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න ගිය පාර දාපු අපේ ඇන්තෝරියම් මල් තියෙන වීඩියෝ එකට ගොඩාක් අය හරිම ආදරෙන් වීඩියෝ එක බලලා කමෙන්ට්ස් ගොඩාක් එකතු කරලා තිබුණා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා මල්පල විකුණනවද කියලාත්. ඒ වුණාට ඉතින් මම වීඩියෝ එකේ කිව්වා වගේම මේක අපේ අම්මගේ හොබි එක විදියට කරන් යන දේ හැර ඉතින් අපි මල් බිස්නස් නම් කරන්නේ නැහැ. ඉතින් අද මම වීඩියෝ එකේ අවසානයේ කිව්ව විදියට ගාඩන් එකේ තියෙන පොඩි ඕර්නමෙන්ටල් ප්ලාන්ට්ස් ටිකක් ගැන විස්තර තමයි මේකේ අරගෙන ආවේ. ඒ කියන්නේ විසිතුරු පැලෑටි අනිත් පැලෑටි වර්ග තියෙන ඇන්තෝරියම් හැර අන්න ඒ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් ආදරෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ස්කූල් නිවාඩු එකත් ඉවර වෙගෙන යන නිසා අම්මා ගාඩන් එකේ තියෙන පැල ගැන මේ දවස්වල හොයනවා වැඩි. ඉතින් මොකද නිවාඩු ඉවරලා ආයි වැඩ පටන් ගත්තම එයාට මේ ගැන බලන්න ඕන ටයිම් එක අඩු නිසා. ඉතින් වැඩිපුර තියෙන පැල වර්ග ගලවලා අලුතෙන් හිස් වෙච්ච පෝච්චි වලට දාන ගමන් තමයි මෙයා මේ ඉන්නේ. මෙන්න මේ මල් එක මම ඉස්සරහට වීඩියෝ එකේ පෙන්නන්නම් මේ මල් එක මොකක්ද කියලා. ඒ මල් එකේම yellow color එකයි purple එකයි white එකයි තුනම තියෙනවා. ඉතින් මේ අපේ ගෙදර නම් වැඩිපුර තියෙන්නේ මෙන්න මේ මලේ කහ පාට එක. අර පෝච්චි වලට අම්මා හිටවන ගමන් හිටියේ දම් පාට එක. ඉතින් මේ නම් කැන්ඩි ඩාන්ස් කියලා කැන්ඩියන් ඩාන්ස් කියලා තවල අහලා ඇති සමහර විට කහ පාට මලක් පිපෙන්නේ. මල නිකන් අර උඩරට නැට්ටුවෙක්ගේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. අන්න ඒ මල් සාමාන්‍යයෙන් අපිට පොල්ලෙලි තියලා ගස් වලට හැදුවහම මේ වගේ ලස්සනට මල් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් පෝච්චිය වුණත් මේකේ පැල හැදෙනවා. එක පැලයකින් ගොඩාක් පැල සාමාන්‍යයෙන් හැදෙනවා. ඉතින් පොල්ලෙලි තියලා මේ වගේ හදාගත්තොත් තමයි ඉතින් ගස් හොඳට හැදෙන්නේ. ඉතින් උදේ පාන්දරේ ඉඳන් අම්මගේ පස්සෙන් ඇවිද මේ වැඩවලට හෙල්ප් කරන එක්කෙනා බලන්නකෝ. වැඩවලට හෙල්ප් කරනව නෙවෙයි වීඩියෝ එක අවසානයේ බලන්නකෝ තියෙන මල් ගස් ටික ඔක්කොම නාස්ති කරන කෙනා තමයි මේ. මං කලින් වීඩියෝ එකෙත් ඔයාලට කිව්වා මේක මම පෙන්නුවා කලින් ඇන්තෝරියම් මල වගේම පිපෙන තව જાතියක් තියෙන්නේ. අන්න ඒ පැල එක ඒකේ නම මට කෙනෙක් කමෙන්ට් කරලා තිබුණා මට ඒක හොයාගන්න බෑ දැන්. ඒකෙත් පැල ගොඩාක් හැදලා තිබුණ නිසා අපි පෝච්චි 3කට ඒක වෙන් කරා. ඉතින් අපි ඇන්තෝරියම් හිටවනකොට මම ඔයාලට කිව්වනේ අපි පොල්ලෙලි විතරක් යූස් කරලා තමයි පෝච්චිය ෆිල් කරගෙන පැලේ හිටවන්නේ කියලා. ඉතින් මේ වගේ ඒවට නම් අපි පොල්ලෙලි දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනිත් පැල හිටවන විදියට එක කොම්පෝස්ට් විදියට තියෙන පස් අරගෙන නිකන් සාමාන්‍ය පස් එක්ක කවලම් කරලා තමයි පෝච්චිය අපි පස් මික්ෂර් එක හදාගන්නේ. ඊට අමතරව මුකුත් පොර වර්ග ඇඩ් කරන්න යන්නේත් නැහැ. දැන් නම් අපේ ගෙදර ඒ තරම් පැල නැති වුණත් ඉස්සර බෝගන්විලා ගොඩාක් තිබුණා. කලර්ස් ගොඩකින් බෝගන්විලා තිබුණා. අපි ඒවා මේන්ටේන් කරන කාලේ විතරක් අපි නිල් කැටපොහොර කියන පොහොර කඩවල පොඩි පැකට්ස් ගන්න තියෙනවා. අන්න ඒවත් බෝගන්විලා ප්ලාන්ට්ස් වලට දැම්මා. ඒවා එතකොට මල් එන්න එක උත්තේජනය කරන්න
හරිම වැදගත්. මොකද බෝබන්ලා වල සාමාන්‍යයෙන් ගස් හැදිලා ඔහේ තියෙන සමහර කාලවල වලට මල් නැතුව. අන්න ඒ කාලවල වලට ඉතින් අපි නිල් කැට පොහොර කියන පොහොර එක ගෙනල්ලා දානවා. මෙන්න මේ ප්ලාන්ට් එක අපේ ගෙදර නම් පෝච්චි එක තිබුණාට අපිට වැටකට වුණත් ලස්සනට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනටම මේ ප්ලාන්ට් එක හැදෙනවා. ඊට අමතරව ටිකක් උස්සට පඳුර ලොකුවට හැදෙන නිසා ලස්සනට වැටකට වුණත් මේක මේන්ටේන් කරන් යන්න පුළුවන්. ඉතින් අපේ ගාඩන් එක මල් වලින් පිරලා තියෙන තරමට ඉතින් වටපිටාවේ හිස් බව අඩු වෙනවනේ. ඒ විතරක් නෙවෙයි අපිට උනත් මයින්ඩ් එකට ලොකු රිලැක්ස් එකක් අපේ ගාඩන් එක අපිට ඇසට පේන මානේ අපි ගෙදර ඉන්නකොට අපි එළියට බැස්සම ඇහැට පේන මානේ හරිම ලස්සනට තියෙනකොට ඉතින් අපේ මයින්ඩ් එකට උනත් හරිම රිලැක්ස් එකක් නේ. ඉතින් මල් පිපෙන්නේ නැති වුණත් මේ විදිහට මේ වගේ ලස්සන කොළ වර්ග තියෙන ප්ලාන්ට්ස් ගොඩකුත් අපේ අම්මා ගාව තියෙනවා. ඇත්තටම එයා හරිම ආසාවෙන් මේව මේන්ටේන් කරන් යන්නේ. කප්පාදු කරලා ලස්සනට අලුතෙන් අතු එන්න විදිහට තමයි මේන්ටේන් කරගෙන යන්නේ. ඉතින් මේ ප්ලාන්ට් එක නම් හැමෝගෙම ගෙදර වගේ තියෙනවනේ. මේක නම් අපේ ගෙදර ඇත්තටම කැලේට ගිහින් වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට මේකේ ලස්සන මලක් පිපෙලා නිසා අම්මා ආපහු ඉස්සරහටම අරගෙන තිබුණා. ඉතින් මේකේ තව කලර්ස්ුත් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ කොලේ වටේ ධාරි විතරක් කහ පාට මැද කොළ පාට අන්න ඒ වගේ කලර්ස් වලින් දැකලා තියෙනවා. ඒක උනට අපි ගාව නැහැ. ඉතින් වීඩියෝ එකේ මුලදී මම කිව්වේ බලන්නකෝ මේ ප්ලාන්ට්ස් වලට කරන විනාශය. මේ පෝච්චි උඩ නැගලා තමයි එයා උදේට හැමදාම සෙල්ලම් කරන්නේ. ඒ ගස් ටික ගන්න දෙයක් නැහැ. ඒ ප්ලාන්ට් ටික ගන්නම දෙයක් නැහැ. තල්ල දාලා තියෙන්නේ. පේනන් ඉතින් මටත් සද්ද දාගෙන එයා සෙල්ලම් කරන්නේ මෙන්න මේ පෝච්චි දෙක උඩ ඉඳගෙන තමයි. ඉතින් මේ දවස් ටිකේම අපේ අම්මගේ ගාඩන් එකේ තියෙන මල් ගැන අයිඩියා එකක් ඒ වගේම ලස්සන අලත් එක මම ෂෙයා කරගත්තා. ඉතින් ස්ටේට් එකේ ඉඳගෙන කරපු වීඩියෝස් දෙකකුත් තියෙනවනේ. ඒක අපේ එහෙ ගාඩන් එකේ තියෙන මල් ගැන. ඉතින් එහෙ තියෙන මල් ඒ කියන්නේ වතුකරේ කිට්ටුව සීතල කලාපේ තියෙන මලුයි අපේ ගෙවල් පැත්තේ හැදෙන මලුයි හාත්පසින්ම වෙනස්. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ කීපයකින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් දිගටම තවත් ලස්සන වීඩියෝස් අරන් එන්නම්කෝ. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.